ලස්සන තමයි ඒත් වැල්ලේ කී දෙනෙක් ඕකට හැගහගෙන යන්නේ. මහත බිම්බනේ ආල සිතුවම් රුවන්ලු පිළිරු මැවේ කිවමන ඔබ කවුරෝ ලන්දේ. දකුණු ආසියාවේ කඩවසම්ම පුරුෂයා විදියට වරක් අමිතාබ් බච්චන් පවා ඔහුව හඳුන්වනවා. මං ගොඩක් දුක් වුණා. මං කෑව බිව්වෙත් නෑ. ඒ අවස්ථාවේ හිටියනම් මං ඒ වෙඩිගුණ්ඩේට පයි. මරණය කියන අකුරු හතරට මගේ කිසිම බයක් නෑ. කවුරු මොන විදිහේ චෝදනා කෙරුවත් හෘද සාක්ෂිය දන්නවා මම නිර්දෝෂයි කියලා. කලාකරුවෝ දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕන නැහැ. ඒක සුදුසු නැහැ කියන එක තමයි ගොඩක් දෙනෙක්ගේ මතය. ආයිබෝවන් ඔන්න ක්‍රවුන් TV අත්සර ප්‍රොඩක්ෂන් අපි අද ඉඳලා ඔයාලා වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් අරගෙන එන්න හදන්නේ. ඒ තමයි මෙතෙක් කාලයක් ක්‍රවුන් TV අපිත් එක්ක ඔයාලා එකතු වෙලා හිටිය විවිධ වැඩසටහන් ඔස්සේ විශේෂයෙන්ම my business with අකිලෙන් අයම වැඩසටහන. එතකොට අපිට ගොඩක් අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ආපු ඉල්ලීමක් තමයි සිනමාව සම්බන්ධව වැඩසටහනකුත් ඉදිරිපත් කරන්න කියන එක. ඒකට මම හිතන්නේ ප්‍රධාන හේතුවක් වෙන්න ඇති මමත් නයෝමිත් දෙන්නම සිනමාවට සම්බන්ධව වැඩ කරන දෙපළක් නිසා. ඉතින් අපි තීරණය කරා ඔයාලා වෙනුවෙන් අන්නේ වැඩසටහන අරගෙන එන්න. අද අපි ඔයාලට අරගෙන එනවා අපේ සිනමාවේ බිහි වෙච්ච කඩවසම්ම නළුවා කියලා කිව්වොත් මම වැරදි. ඇත්තටම අපේ සිනමාවේ නෙමෙයි දකුණු ආසියාවේ කඩවසම්ම පුරුෂයා විදියට වරක් අමිතාබ් බච්චන් පවා ඔහුව හඳුන්වනවා. ඒ වගේම සිංහල සිනමාව පවතින තාක් සිංහල සිනමාවේ සදාතනික ප්‍රේමවන්තයා ජනප්‍රියම නළුවා අසහාය දේශපාලඥයෙක් වුණු මානව හිතවාදී කලාකරුවෙක් වුණු විජය කුමාරණතුංගයන් ගැන තමයි අපි අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ ඈත ඉගිල්ලි පාවෙයි ඔහෙ ලෝකයේ බඹරය වැල්ලේ කරකන්නම් ලෝකය අල්ලේ නටවාලා. විජය කුමාරතුංගයන් ගැන කතා කරන්න අපි අද වැඩසටහනට සුවිශේෂී පුද්ගලයෙකුත් එකතු කරගන්න. ඒ තමයි විජය කුමාරතුංගයන්ට අසීමිත ලෙස ආදරය කරන ගෞරව කරන ඔහුගේ ජීවිතයේ යම් යම් ගුණාංග තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතය හැඩගහගෙන ජීවත් වෙන සුවිශේෂී පුද්ගලයෙක්. ඉතින් අපි අද ඔහු මුණ ගැහෙන්න අවිල්ලා තියෙන්නේ මේ ගමුව කොච්චි කඩේ ප්‍රදේශයට. ඔහු අපිත් එක්ක ඉන්නවා මේ වෙලාවේ. ඔහු නමින් ප්‍රියන්ත මුතුකොඩ. ඉතින් ප්‍රියන්ත අයියේ අපි අපේ වැඩසටහනට ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. අයිබෝන්. ආයිබෝවන්. ඔව්. ඔන්න දැන් අකිල අයියා කියපු විදිහටම අපි සිනමාව සම්බන්ධයෙන් වැඩසටහනක් අපේ ක්‍රවුන් TV channel එකට අපි ඇඩ් කරන්න හිතුවා. ඉතින් මම හිතනවා දැන් ලංකාවේ ගොඩාක් දෙනෙක් කැමති දැන් වර්තමානයේ තියෙන සිනමාවටත් වැඩිය පැරණි සිනමාවට. ඉතින් ඒකින්ද වැදගත්ම කෙනෙක් මම හිතනවා අපි අද දවසේදී අපිට හඳුන්වා දෙන්න සූදානම් වෙනවා. වැඩසටහනට ආරම්භයක් ගන්නත් එක්ක අපි මුලින්ම දැනගමු. කවුද ප්‍රියන්ත කියලා කියන්නේ? මම කොච්චිකඩේ ඉපදුනේ. මම දැන් විවාහකයි. මගේ පුතා ගයන් දනුස්ක දැන් විදේශගත වෙලා ඉන්නේ. මගේ දුව තාම ඉස්කෝලේ යනවා. අවුරුදු 13යි. තචානි කාවින්දි නාමලි මගේ බිරිඳ නාමලි පද්මලතා. මම කරන්නේ කාර්මික අංශෙන් වාහන රිපෙරිං ජීවත් වෙන මගේ වෘත්තිය ඒක තමයි. කාර්මික ක්ෂේත්‍රයට ඔබතුමා සම්බන්ධ වුණාට දැන් අද අපි ඇවිල්ලා ඉන්නේ නම් කාර්මික ක්ෂේත්‍රය ගැන කතා කරන්න නෙවෙයි. අපි සිනමාව සම්බන්ධ වැඩසටහනක් නේ කරන්නේ. එතකොට අපි දැනගන්න කැමතියි දැන් ගෙදරට ආපු වෙලාවේ අපි දැක්කා මේ පොත්පත් පරිශීලනය කරනකොට විජය කුමාරතුංගයන්ට ඔබතුමා ඉතාමත්ම ප්‍රියමනාප බව. ඉතින් අපි දැනගන්න කැමතියි මුලින්ම විජය කුමාරතුංග කියලා පුද්ගලයෙක් ලංකාවේ ඉන්නවා. මෙහෙම පුද්ගලයෙක් කියලා දැනගත්තේ කොහොමද? මම දැනගත්තේ මගේ මස්සිනා ගෙනාව දින කැලෙන්ඩරයක්. ඒ දින කැලෙන්ඩරේ එයා එල්ලපුවාම මේ හැමදාම උදේට එයා නිවසේදී දින කැලෙන්ඩරේ කඩනවා. ඒ කියන්නේ දවසින් දවස කඩන කැලෙන්ඩරේ දිනේ. එතකොට මම ඕක දකිනවා මෙයා කඩන එක මට උසමදි. මම පුටුවක් තියලා පහෝදා ඉඳන් මම කඩන්න බැලුවා. බලපන් හරි ලස්සනයි. එතුමා හරි හැඩ තලට ඉන්නවා. මම එදා ඉඳන් ප්‍රියමනාපයි. කියන්නේ දකින්න තේ උදේට මම පැමිණෙන්නේ ස්ටෝප්පුවට මෙතුමාව
බලාගෙන දිනේ කඩන්න. ඉගෙන ඔහු රංගන ශිල්පියෙක් කියලා කියලා මම එහෙම දන්නේ නැහැ. පසු කාලේ තමයි මම ටික ටික දැනගත්තේ අපේ මස්සිනා මාත් එක්කලා මෙවැනි දේවල් කියන්න ගත්තා. ඒ කියන්නේ කැලෙන්ඩර් එකේ කඩවසම් රූපයක් තියෙනවා. ඒ කවුද කියලා තමයි මුලින්ම කිව්වේ. එතකොට ප්‍රියන්තයි මට කියන්නේ එතකොට ඔයාගේ වයස කීයක් විතර? මට අවුරුදු 10ක් 12ක් අතර 10ක් ප්‍රමාණයක් වගේ ඇති. ඔන්න බලන්න කුඩාම වයසේ අවුරුදු 10ක වයසේදී විජය කුමාරතුංගයන් කියලා කෙනෙක් ඉන්න බවක්වත් දන්නේ නැහැ. ඔහුගේ චිත්‍රපටයක් බලලා නැහැ, සින්දුවක් අහලා නැහැ. ඔහුව දකින පළවෙනි දැකුමෙන්ම කැලෙන්ඩර් එක පින්තූරකින් පිරිමි දරුවෙක් ඔහුට ආකර්ෂණය වෙනවා. ඉතින් ඒක තමයි ඔහුගේ තිබුණු සුවිශේෂත්වය. ඒ වගේම ප්‍රියන්තය ළඟ තිබිලා මට හම්බ වුණා සුනිල් ලීනස් මහත්මයා ලියපු විජය කුමාරතුංග සිනමාව සහ දේශපාලනය කියන පොත. මෙන්න මේ පොතේ මෙහිම සටහන් වෙලා තියෙනවා. මිනිස්සු ඉපදෙති, මිය යති, ලක්ෂ සංඛ්‍යාත වූ මිනිසුන් අතරින් තමා ජීවත් වූ බවට සටහනක් තබා යන්නේ අතලොස්සකි. සියවසක කාලයක් ගතහොත් එවන්නන් හමුවන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. පසුගිය සියවසේ අපට හමු වූ දකින්නට ලැබුණු එවැනි සුවිශේෂී චරිතය විජය කුමාරණතුංගයන්. එහෙනම් සුනිල් ලීනස් මහත්මයා විජය කුමාරණතුංගයන් ගැන හඳුන්වා දීපු මේ වචන කිහිපය මම හිතනවා ඉතාම නිවැරදි. ඔව්. ඉතින් අන්න එවැනි වූ සුවිශේෂී චරිතයක් තමයි විජය කුමාරණතුංගයන් කියන්නේ. ඉතින් අපි ප්‍රියන්තයත් එක්ක විජය කුමාරණතුංගයන් ගැන කතා කරමින් ඉන්නේ. ඒතර මම දැනගන්න කැමතියි ප්‍රියන්තය. ඒතර දැන් අවුරුදු 10ක කාලයේදී මුලින්ම විජය කුමාරණතුංගයන් දැකලා ඒ කැමැත්තක් ඇති වෙලා ආකර්ෂණයක් ඇති වෙලා ඊට පස්සේ කොහොමද ඔබ විජයට පෙම්බෙන්නේ කොහොමද? ඒ කියන්නේ විජයගේ සින්දු අහලා ෆිල්ම්ස් බලලා මොන හරි ස්ටෝරි එකක් ඇති වගේ අඳින්න ගත්තා. ඔහු වගේ මේ කොණ්ඩේ හදනවා. ඒ ගමන් තමයි මට හිතෙනවා මම විලාසිතාව බලනවා. කණ්ණාඩියක් බැලුවත් විජය මහත්තයාව හිතේ තබාගෙන තමයි මම අඳින්නේ. හැමතිස්සෙම. ඉතින් මට යන තැනක් කියන මේ විජය මහත්තයා වගේ කියලා සමහර යාළු මිත්‍රයෝ මම වැඩිමල් කියන්නේ මගේ වයස පරිසරයේ ටික ටික එනකොට මට ඒ කුඩා කාලේ සිද්ධිය ඉඳන්ම තමයි යන්නේ. ඉදා ඉඳන් මේ පටන් ඒ විදිහම තමයි දැනට දැන් අවුරුදු මට 54ක් වෙනවා. අවුරුදු 10 12 පටන් මම එවැනි විදිහට තමයි ජීවත් වෙන්නේ. දැන් ඔබ අපත් සමග පැවසුවා අවුරුදු 12 වගේ කාලයේ ඉඳලා තමයි මේ විජය කුමාරතුංගයන් ගැන හොයන්න පටන් ගත්තේ කියලා. ඉතින් ඔබට එතුමාව කවදා හරි හම්බ වෙලා තියෙනවද? මට එතුමාව දකින්න හම්බෙන්න හරි බොහොම කැමතියි. මට නමුත් මුල ගැසීමක් අඩු වුණා. මොකද දවසක් මට කිව්ව කටානේ මේ විජය මහත්තයා එනවා පොඩි ගැසීමකට කියලා. මම ඒ දවස්වල පාපැදි කුසයිකලේ තමයි මම යන්නේ. මම එදා දවස් මට චේන් එකක් කඩලා ගියා. ඒක මම බලන්න ඈත තියලා තමයි මම දැක්කේ. මට ළඟින් එතුමාත් එක්කලා කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් ඔබ විජය කුමාරතුංගයන්ගේ රසිකයෙක් වීම නිසාම ඔබට අනිවාර්යයෙන්ම අමතක නොවන සිදුවීම් ඇති. අපි ඒ ගැනත් පොඩ්ඩක් සඳහන් කරමු. මට අමතක නොවන සිදුවීම් වෙලා තියෙනවා. ගොඩාක් රාශියක්. ඒ ගැන කියන්න තියෙනවා මට ගොඩක්. මම දවසක් මේ ගෙදරට ගියනවා මේ ඉදියප්ප. ඒ ගෙනප්ප මම ඕන වෙලාවක මේ ඉදියප්ප පොලේ දිගහැරලා බලපුවාම මේ සමහර විට විජය මහත්තයා ඉන්න අවස්ථාවල් කීපයක් මට ලැබිලා තියෙනවා. ඒ දිගහැරලා බලද්දි විජය මහත්තයා ඉන්නේ. ඊපස්සේ මම ඒක ඉදියප්ප රැල් ටික හෙට මෙහෙට කරලා ඒ මම එකතු කරන තැනින් එයාගේ පත්තර ටික මම සකස් කරනවා. කියන්නේ ඔබ සඳහන් කරන්නේ දැන් ඔබ විජය කුමාරතුංගයන්ට ආශා වීම නිසාම කොහොම හරි පත්තරයක් ලැබෙනවා. ඒ පත්තරේ විජය කුමාරතුංගයන් ඉන්නවා. ඔව් දවසක් මම මේ ගෙදරට පාන් ගෙඩියක් ගන්න ගියා. යදි මට බොහොම කලබලයි. මට අවස්ථාවක් තුන ඉක්මනට එන්න. පස්සේ මම මුදලාලි කියලා පස්සේ මුදලාලි මට පාන් ගෙඩිය දුන්නා. දුන්නාම මම ඒක ගත්තාම මේ මම හදිස්සි මම බයික් එකේ ස්ටෑන්ඩ් එක අකුල්ලා යන්න යනකොට මම දැක්ක පත්තර කොලයක් මේ පත්තරේ වහලා තියෙන පත්තරේ එහෙට මෙහෙට වැනෙනවා. මම ආයෙ රිටර්න් හරවලා ඇවිල්ලා කියලා මුදලාලි කියලා මම මේ උස්සලා බලනකොට ඒකේ විජය මහත්තයා හිටියේ. පස්සේ ඒ මහත්තයා හදිස්සි මම හරි උමනවද කියලා මම කිව්වා මේ මට අවශ්‍ය කරන දෙයක් කියලා කිව්වම එයා වෙන එකකින් වහලා මම ඒක අරගෙන ගෙදර ගෙනල්ලා මම ඒ ස්ථානේ තිබ්බා. එවැනි දැන් මීට කලිනුත් මගේ යාළුවෙක් නිවසට පැමුණා. ඒ ගියාම ඒගොල්ලන්ගේ ගෙවල් පොල්ලතු ගයක්. ඒ ගෙදර ගියාම දරඬු තියලා තුන බත් මුට්ටියෙම. ඉතින් මම කුස්සියට ගියාම මම දැන් ඡායාව තේරුණා මේ විජය මහත්තයාගේ රූපේ වගේ මට පෙන්නුම් කෙරුවා. පස්සේ මම උස්සලා බලනකොට බත් මුට්ටිය උස්සලා බලුවා. ඇයි බං මොකද කරන්නේ කියලා. පස්සේ මම කිව්වා මේ විජය මහත්තයා නින්නේ කියලා. පස්සේ මම ඒකේ පොඩ්ඩක් දැලි ටිකක් එහෙම වැඩිලා තිබුණා. ඒක පොඩ්ඩක් පිහදලා මට අවශ්‍ය කරන හින්දා මම අරන් ආවා.
එවැනි තව දවසක් මට උදා වුණා ගොඩක් දේවල් තියෙනවා. කටුනායක ගියා මම මේ අපේ දානි ගෙදරකට. ඒ ගියලාවේ දානේ වළඳන් ඉස්සෙල්ලා මම පල්ලෙහාට පාරේ පොඩක් ඇවිදගෙන යද්දි තිබුණා පළතුරු කඩයක්. ඒ පළතුරු කඩේ තිබුණා අලිගැට පෙරාරම තියලා. ඒ තියලා තියෙන පොලේ යට හිටියේ විජේ මහත්තයා. පස්සේ ඒක පොඩ්ඩක් කිලුටුයි. නමුත් මට කිලුටු ප්‍රශ්නයක් නැහැ. මම ඒ පොලේ ගෙදර ගෙනල්ලා ඒ විදිහට මම කොහෙ තිබ්බත් මම සමහර විට බිත්ති වල ගහලා තියෙන ඒවාත් ගලවන්න try කරනවා රැයකට ගිහිල්ලා. ඒ වගේ මට අවශ්‍ය කරන නිසා. ඒ වගේම තමයි මේ පාස්තු බලන්න ගියාම ගොඩක් දෙනෙක් ඉඳ ගන්නවනේ බිම. ඒ ඉඳගත්තාම ඒවා ඒ කොළ මං සමහරට අපේ මගේ නෝනත් කියන මොනවද මේ අවුස්සන්නේ කියලා. නෑ මම මේ විජේ මහත්තයා ඉන්නවද කියලා හොයනවා කියලා. සමහර විට මට ලැබෙන අවස්ථාවල් තියෙනවා. මම වාහන ස්ප්‍රේ පේන්ටින් කරද්දී මේ මම ගේනවා පත්තර 10 අලවන්න. ඒ අලවන්න ගෙනාවුවාම ඒ සමහර පත්තර මම පත්තර තෝරනවා. මගේ දුවත් මගේ පුතත් දන්නවා මේ තාත්තා තෝරන්නේ මේ වෙන කවුරුත් නෙමෙයි විජේ මහත්තයා ඉන්නවනම් මම අනිවාර්යයෙන් මේ පත්තරේ අරන් තියෙනවා. ඇත්තටම විජේ කුමාරතුංග යනන්ට මේ තරම් ප්‍රිය කරන පුද්ගලෙක්. ඇත්තටම අපිට ඒක හිතා ගන්නත් අමාරුයි. දැන් මේ සංගරා මේ පොත්පත් දකින්නකොට මම හිතන්නේ ලොකු කලෙක්ෂන් එකක් ඔහු සතුව තියෙනවා. එතුමත් එක්කලා එතුමාගේ දමිසර විදුහල්පතිතුමා එතුමත් එක්කලා එතුමා කිව්වා මම මේ මගේ එකතු කරපු පොත්පත් ටික මම බාර දෙන්න එක්කපා එතුමා කිව්වා නෑ ඔක තබා ගන්න ඔක තව වඩා ඔයා දිනු කරගන්න කියලා. මේ එතුමාගේ මම එතුමත් එක්කලා සූදව කතා කරුවා. එතුමා කිව්වා පුතේ ඔයා මේ ඇවිත් යන්න කියලා. පස්සේ එතුමාගේ නිවසට මම ගියා. සීදුවේ නගර සභාව ඊට පස්සේ එතුමාත් එක්කලා කතා කරුවා. මම හරි ආසයි සිංහල. එතුමාට මම වචන දෙකක් තුනක් කතා කරලා පෙන්නුවා. එතුමාට මම සිංහලලා පෙන්නුවා. එතුමා කිව්වා පුතා හොඳයිනේ. මේ පොත්පත් අපි දැන් ඇවිල්ලා බලනකොට මම දැක්ක එක පොතක සඳහන් කරලා තිබුණා විජේ කුමාරතුංගයාණන් සංගීතයට ඉතාමත්ම ප්‍රිය කරනවා කියලා. ඒ නිසාද ඔබත් සංගීතයට ප්‍රිය වුණේ? මම ගොඩක් කැමතියි. උදා කාලේ නම් සංගීතයට මම සිං කරන්න ගොඩාක් උනන්දු වෙනවා. මගේම යාළු මිත්‍රෙක් කිව්වා ඔබට පුළුවන්කමක් තියෙනවා කියලා. එතුමා මේ මට දවස් දෙකක් chance එකක් දුන්නා. ප්‍රියන්ත මහත්මයා එහෙනම් අපි අනිවාර්යයෙන්ම මේක අවස්ථාවක් කරගන්නවා. විජේ කුමාරතුංගයාණන්ගේ ගීතයක පුංචි කොටසක් ගායනා කරලා පෙන්නන්න. සීතරයි පාවිනි අඹරේ දිලෙනා තරුවේ තනි වූ තරුවේ ඈනේ මා සෙවනේ තනි තරුවේ ඔබ විලසින් තනි වී ඇත මා සසරේ කායා සීතරයි පාවිනි අඹරේ දිලෙනා තරුවේ තනි වූ තරුවේ ඈනේ මා සෙවනේ යලි මේ බවේ නෑ හමුවන්නේ ඇයලි නොයනා ඔබේ ලොවේ පායා සීතරේ පාවි නිල් අඹරේ දිනෙනා තරුවේ තනි වූ තරුවේ ඇනේ මා සෙවනේ මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ රැතනි අහනේ මේ දුක් සිහිනේ පමණද උරුමය ජීවිතේ පායා සීතරේ පාවි නිල් ළඹ
තරුවේ තනි වූ තරුවේ ඈනේ මා සෙවනේ ඒ වගේමයි ප්‍රියන්තයි අපිට කියන්න නේ ඔබ මම හිතන්නේ විජය කුමාර තුංගයන් රංගනින් දායකුණු චිත්‍රපටි ඔබගේ බලලා ඇති. ඒ අතරින් ඔබ කැමතිම චිත්‍රපටි දෙක තුනක් කියන්න අපිට. මම තුෂාරයකට කැමති. එකක් කියලා නැහැ ඉතින් මම විජේ මහත්තයා ඉන්න නම් කෝකක් කැමති. එපා උනත් හෙට ඕනෑ වේවි නාවත් ඔයාට තරහා හිටි ආඩම්බර වීත දෙන්න වෙයි අඬා නොරොප්පී ඉතින්න වෙයි උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි හිතාමතා මේ කියන්නේම ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා මම ආසයි දැනගන්න විජය කුමාරතුංගයන්ට ඔබ බෙහෙවින් ප්‍රිය කරන පුද්ගලයෙක් නිසා විජය කුමාරතුංගයන් නිරූපණය කරපු චරිතයක දෙබස් කොටසක් අපිට කියලා පෙන්නන්න. ඉතින් අසාධාරණ රජකම් කරන මේ ලෝකේ යුක්තිය සාධාරණ වැඩ කරන පුද්ගලෙක් මල්ලි මම. දවසක් ගම්මන් වෙලාවක මාහුණ නාකපන වර්ෂාව. දරපොට්ටියකට ඉනේ තියාගත්තු ලිඳක් ගාව තනියම අම්මා කෙනෙක් මම දැක්කා. ඇගේ මූණේ තිබුණා මහා දුබ්බර ගතියක්. මොනවාද ඇ හිතන්නේ? මේ ඇ හිතන දේ වෙන්නයි කියලා මට හිතිච්චා. වියූ පැදුර ගෙයි මිදුලේ ලිඳ ගාවයි වතුර කලේ තවම කැලේ දර උකුලේ වහිනවා වැහි පුතා ගෙයි නිදි පැල තෙමෙනවා ඇති අහස බුබුරුවා වහිනවා වැහි මල්ලි කැලේ මාරුනට කොටියේ ගුලි මාරු වෙන්නේ නැහැ නේ මල්ලි. මල්ලි කැලේ මාරුණාට මල්ලි කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහනේ මල්ලි. එහෙමද කිව්වේ? හරි අපූර්වයි. හරිම අපූර්වයි. ඇත්තටම වෙලාවකට මම ඇත්තට මටත් මතක් කරලා බැලුවොත් විජය කුමාර තුංගයන් නිරූපණය කරපු චරිතවල දෙබස් එකපාර මතකෙට එන්නේ නැහැ. හැබැයි ප්‍රියන්තයි ඔයාට ඒ දෙබස් පවා කටපාඩම් ඉතින් මට නම් ගොඩක් මුණ ගැහිලා තියෙනවා විජය කුමාර තුංගයන්ට අසීමිත ලෙස ආදරය කරන රසිකයෝ. මමත් එහෙම කෙනෙක්. මගේ පර්ස් එකෙත් මට දැන් පෙන්වන්න පුළුවන් විජය කුමාර තුංගයන්ගේ පිටුරයක් තියෙනවා. ඉතින් ඒ තරම් ආදරේ අපි ඔහුට. හැබැයි ඒ අතරේ මට මුණ ගැහිච්ච විජය කුමාර තුංගයන්ට අසීමිත ලෙස ආදරය කරන හොඳම රසිකයෙක් ඔබ. දැන් ලංකාවේ ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි කලාකරුවෝ දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕන නැහැ. ඒක සුදුසු නැහැ කියන එක තමයි ගොඩක් දෙනෙක්ගේ මතය. ඔබතුමා මොකද හිතන්නේ දැන් පසු කාලීනව විජය කුමාරතුංගයාණන් දේශපාලනයට සම්බන්ධ වුණා. කලාකරුවෙක් එහෙම දේශපාලනයට සම්බන්ධ වීම ගැන විශේෂයෙන්ම විජය කුමාරතුංගයාණන් දේශපාලනයත් සමග සම්බන්ධ වීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? විජය කුමාරතුංග මහත්මයා තුමා දේශපාලනයට සම්බන්ධ නොවී සිටියනම් තවත් ජීවිතුන් අතර ඉන්නවා කියන එක තමයි මගේ හැඟීම. ඔව් දැන් මේ මගේ අතේ තියෙන්නේ 1995 වසරේ සරසි කියන සිනමාව සම්බන්ධයෙන් තියෙන මැගසින් එකක්. ඉතින් මෙන්න මේකෙත් විජය කුමාරතුංගයන්ගේ වලට පේන ඇති රූපයක් තියෙනවා මුල් පිටුවේ. මෙතුමා මම හිතන්නේ ඒකත් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම දැන් මෙතන තවත් තියෙනවා. අපි ඔබට දකින්න සලස්වන්න අනිවාර්යෙන්ම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මම හිතන්නේ කිසිම කෙනෙක් ගාව මේ වගේ එකතුවක් ඇති කියලා. ඉතින් දැන් මේ වගේ ඇත්තටම ආශාවක් මම දැක්කමයි මෙහෙම මේ ප්‍රේක්ෂකයෙක් විදිහට ඔබතුමා මේ විජය කුමාරතුංගයන්ට තියෙන ගරුත්වය ආශාව මේ දේවල් ගැන ගෙදර අයගේ අදහස මොකක්ද? ගෙදර අයගෙන් කිසිම බලපෑමක් නැහැ මට. මොකද ගෙදර අයත් කොහේරි පින්තූරයක් දැක්කොත් මට දෙනවා අන්න අහවල් තැන තිබුණා කියලා මට ගෙනත් මගේ පුතා වුණත් විදේශගත වෙලා වුණත් මොකක් හරි දෙයක් තියෙනවා නම් මට දෙන්න මටම කියලා මේ මගේ පුතා සින්දු සිංකරන්න පොඩි භාණ්ඩයක් ගෙන දුන්නා රටේ ඉඳන්. මම දන්නවා දැන් 1988 වසරේ විජය කුමාරතුංගයන් අමානුෂික ලෙස ඝාතනයට ලක් වෙනවා. දැන් ඔබ මෙතරම් ආශා කරන පුද්ගලයෙක් නේ. එතකොට මොන වගේ හැඟීමක්ද ඔබට දැනුනේ වෙලාවේ? ඇත්ත වශයෙන්ම කියනවා මම ඒ වෙඩිමුණට මුහුණ දෙනවා. මං ගොඩක් දුක් වුණා. මං කෑව බිව්වෙත් නෑ. ඒ අවස්ථාවේ හිටියනම් මං ඒ වෙඩිමුණට පයි. මරණය කියන අකුරු හතරට මගේ කිසිම බයක් නැහැ. කවුරු මොන විදිහේ චෝදනා කෙරුවත් හෘද සාක්ෂිය දන්නවා මම නිර්දෝෂයි කියලා. ඒ වගේමයි ප්‍රියන්ත මහත්මයා දැන් අපි අද ඉන්න කලින් අපි ඔබ ගැන හොයලා බැලුවහම අපි දැක්කා සෝෂල් මීඩියා වල පොත්පත්වල පවා ඔබගේ තොරතුරු සඳහන් වෙලා තියෙනවා විජය කුමාරතුංගයන් වෙනුවෙන් වසරක් පාසා පැවැත්වෙන ගුණානුස්මරණ උත්සවවලට මම හිතන්නේ විජය ළඟින් ඇසුරු කරපු මිතුරන් පවා
පවුලේ අය පවා සමහර අවස්ථාවල සහභාගී නොවන වෙලාවේ මම දැකලා තියෙනවා ඔබ නොවදවාම සහභාගී වෙනවා. ඉතින් ඒ අවස්ථාවල් වලට ගිහිල්ලා ඒ සිදුවෙච්ච සිදුවීම් ගැන ඒ අත්දැකීම් ගැන පොඩ්ඩක් අපේ රසිකයෝ කැමති දැනගන්න. ඒ ගැන අපි කතා කරමු. විජේ මහත්තයාගේ උත්සව වලට මම සහභාගී වෙනවා. ගුණාරුන් මරණයකට මම යනවා. එතුමාගේ ඒ දේ තැන් වලට මම දිනේ මම අනිවාර්යයෙන්ම වෙන් කරගන්නවා. මට රූපෙන්ටිත් කියන පුතේ අවල් දවසේ සීදුවේ තියෙනවා පැමිණෙන්න කියලා මම මේ අවස්ථාව වලට ජීපයක් මම පැමිණෙනවා. මීට අවුරුදු 16ක 17ක වකවානුවකින් මම යනවා. ඒ වගේමයි ප්‍රියන්ත අයියා විජය කුමාරතුංගයන්ගේ පින්තූරය සටහන් වෙච්ච ඒ වගේම විජය කුමාරතුංගයන්ගේ තොරතුරු සටහන් වුණු පුවත්පත් සංග්‍රහ ලිපි මම හිතන්නේ 1980 දශකයේ ඉඳලම පළවෙච්ච එකතු කරලා තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයක් ඔහු ළඟ තියෙනවා. ඒ වගේම විජය කුමාරතුංගයන් රංගනින් දායක වුණු චිත්‍රපට, ඒ වගේම විජය කුමාරතුංගයන් කැසට් පටි සඳහා ගායනය කරපු ගීත ඇතුළත් ඒ කැසට් පටි විශාල ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. මේ මගේ අතේ දැනුත් තියෙනවා විජය ගැයූගී රැල්ලෙන් රැල්ලට නවරිත්ම කියන කැසට් පටය. මම හිතන්නේ මේ කැසට් පටය නිකුත් වුණේ මම මතකය නිවැරදි කිරීම වලට යටත්ව 1980 දශකයේ වෙන්න ඕනේ. ඉතින් තාම විශාල තොරතුරු ප්‍රමාණයක් ප්‍රියන්තය සතුව තියෙනවා. ඉතින් අපි වැඩසටහන අවසන් කරන්න හදන්නේ. ඉතින් මම මේ වෙලාවේ වුණ මමත් විජය කුමාරතුංග රසිකෙක් ඩයි හાર્ට් ෆෑන් කෙනෙක් විදියට ප්‍රියන්තයට මම පොරොන්දු වෙනවා කවදා හරි දවසක අපෙන් පස්සේ මේ තොරතුරු මුතු පරම්පරාවට අපි දායද කරන්න ඕනේ. ඒ නිසා සම්පූර්ණ මම වියදම් කරලා අපි ප්‍රියන්තය ළඟ තියෙන මේ පොත්පත් සංග්‍රහ ලිපි මේ කැසට් පටි මේ සියලුම දේවල් සංරක්ෂණය කරලා අපි ඉදිරි පරම්පරාවට විජය කුමාරතුංගයන් ගැන දැනගන්න, ඔහු ගැන කියවන්න අවස්ථාව ලැබලා දෙමු. මම පොරොන්දු වෙනවා මම ඒ වැඩ ටික කරලා දෙන්න. right. එහෙනම් ප්‍රියන්තය අපි වැඩසටහන ඉවර කරන්න හදන්නේ. එහෙනම් ඔයාලට අවසාන වශයෙන් මොන හරි දෙයක් කියන්න තියෙනවා නම් ඔන්න අවස්ථාව. මට ගොඩක් සතුටුයි මේ අවස්ථාව ලැබිච්ච එක. මං හිතුවේ නෑ මං ගොඩක් බලාපොරොත්තු වුණා මට මේ වගේ අවස්ථාවක් කවදාද ලැබෙන්නේ කියලා. ඒ අවස්ථාව මට ලබා දුන්නට ගොඩක් ස්තුතියි. ආයුබෝවන්. හරි. එහෙනම් නැවත දවසක මුණ ගැහෙමු. ආයුබෝවන්.